ජනපති මෙහෙවරක සත්දින මතකය. දෙසැම්බර් 13 වන ඉරිදා ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේගේ විශේෂ ආරාධනයකට අනුව රෝමයේ බලා ගිය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු පිරිස මේ දින රෝමයට පැමිණියා. දෙසැම්බර් 14 වන සඳුදා වතිකානයේ විශේෂ පිළිගැනීම් ශාලාවේදී ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ සහ ජනාධිපතිතුමා අතර වූ හමුව මෙදින පෙරවරුවේ සිදු වුණා. මේදී ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ පැවසුවේ ශ්‍රී ලංකාව ආගන්තුක සත්කාරයෙන් හිබි සුහදශීලී ජනතාවක් වෙසෙන ස්වභාව සෞන්දර්යයෙන් අනුන රටක් බවයි. ශ්‍රී ලංකාවට තමා පැමිණි අවස්ථාවේදී ලැබුණු උණුසුම් පිළිගැනීම පිළිබඳ පාප් වහන්සේ සිය සතුට පළ කළා. ශ්‍රී ලංකාවේ සංවිධාව සහ සාමය වෙනුවෙන් ජනාධිපතිතුමා ගෙනියන වැඩපිළිවෙල පිළිබඳව ශුද්ධෝත්තම පාප් වහන්සේ ප්‍රසාදය පළ කළා. ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ ශුද්ධෝත්තම පාප් වහන්සේගේ ආශිර්වාදය තමාට විශාල ශක්තියක් බවයි. මේ දින රාත්‍රියේ ශ්‍රී ලංකා ජනාධිපතිතුමා වෙනුවෙන් අගරාදුගුරු මැල්කම් රංජිත් කාඩිනල් පියතුමා භෝජන සංග්‍රහයක් පිරිනැමුවා. ශුද්ධෝත්තම පාප් වහන්සේ ශ්‍රී ලංකාවට සැපත් වුණාට පස්සේ මට කිව් දෙයක් තමයි අතිගරු ජනාධිපතිතුමා එතුමාගේ ආකල්පවලට ගාක් ගැළපෙන චරිතයක් යන එක. දෙසැම්බර් 15 වන අඟහරුවාදා වතිකානයේ නිල සංචාරයකදී සිටින ජනාධිපතිතුමා මෙදින පෙරවරුවේ ලෝක ප්‍රකට ශාන්ත බැසිලිකා දේවස්ථානයේ නරඹන්නට ගියා. ලෝපුරා කතෝලික ජනතාවගේ පූජනීය වන්දනාවට පාත්‍ර වන ශාන්ත බැසිලිකා දේවස්ථානය පෞරාණික චිත්‍ර හා මූර්ති නිර්මාණයන්ගෙන් සමන්විතයි. දෙසැම්බර් 16 වන බදාදා මෙදින සවස් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් වකුගඩු රෝග නිවාරණ පාර්ශවකරුවන්ගේ මෙහෙයුම් එළිදැක්වීමේ උළෙල පැවැත්වුණා. වකුගඩු රෝගයට ගොදුරු වන මේ රටේ අහිංසක ජනතාව වෙනුවෙන් පසුගිය මාස 10 තුළ තම රජය සුවිශාල වැඩ කොටසක් ඉටු කළ බව ජනාධිපතිතුමා මෙහිදී පවසා සිටියා. දෙසැම්බර් 17 වන බ්‍රහස්පතින්දා ලංකා විදුලි බල මණ්ඩලයේ 2344 දෙනෙකුට ස්ථීරපත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවයේද මේ දින ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. උත්සවය අමතමින් ජනාධිපතිතුමා මෙලෙස ප්‍රකාශ කළා. මේ රජයක ආරම්භය මේක අවුරුදු 10ක ආණ්ඩුවක් නෙවෙයි. තව මාස 3යි. නමුත් සමහර අය කතා කරන්නේ මේක මේ දීර්ඝ කාලීන පරණ වෙච්ච පෙට්ටගමේ තිබිලා ගත්ත ආණ්ඩුවක් විදිහට තමයි සමහර අය හිතාගෙන කතා කරන්නේ. ඒගොල්ලෝ හිතන විදිහ. ඒගොල්ලෝ හිතන විදිහට නෙවෙයි අපි හිතන්නේ අලුත් ලෝකේ නව තාක්ෂණයත් එක්ක නවීන සමාජයේ ඔබේ අපේ උතුම් මාතෘ භූමිය ජාතියක් විදිහට මේ රට ගොඩනැගීම පිළිබඳව. සංගීතයේ නිර්මාණශීලී ශිල්ප දක්වන කලාකරුවන් සම්මානයෙන් පිදීමේ රාජ්‍ය සංගීත සම්මාන උළෙල මෙදින පස්වරුවේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී සංගීතයෙහි විවිධ ක්ෂේත්‍රයන්හි සම්මානයට පාත්‍ර වූ කලාශිල්පීන්ට ජනාධිපතිතුමාතින් සම්මාන පිරිනැමුණා. දෙසැම්බර් 18 වන සිකුරාදා ජනාධිපති ධූරයේ තිබූ අසීමිත බලතල අවම කරමින් විධායකයෙකු විසින් ව්‍යවස්ථාදායකයට සහ අධිකරණයට බලපෑම් කළ යුගයේ තම අවසන් කළ බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ මේ දින පෙරවරුවේ කොළඹදී පැවති අධිකරණ සේවා සංගමයේ වාර්ෂික සම්මේලනය අමතමින්. විධායක ජනාධිපති ධූරය සහ එහි බලය ව්‍යවස්ථාදායකයට සහ අධිකරණයට පාවිච්චි කළ ආකාරය සහ ඒ තුලින් බලපෑම් කළ ආකාරය මේ රටේ සියලු දෙනාටම රහසක් නොවේ. බලය දූෂණය නිර්මාණය කරයි අති බලය අති දූෂණය නිර්මාණය කළයි කියන එක ඔබ අප කවුරුත් දන්නා දෙයක්. ඒ නිසා විශේෂයෙන්ම ඔබ සෑම කෙනෙක්ම දන්නවා අති බලයක් ඇති විධායක ජනාධිපතිතුරය මේ රටේ මේ බලය ඉවත් කිරීම හෝ හැකි උපරිම ලෙස එය අවම කිරීම සඳහා මේ තනතුරට පත්වෙච්ච කෙනෙක් මම. ජනතාව වෙනුවෙන් මෙහෙවරට කැපවුණු ජනපති දිනපොතේ තවත් සතියක සටහන් ලබන සතියේත් අද වේලාවට එළඹෙන සතියේ ජනපති මෙහෙවර සතියක විමසමින් විමසා බලමු. ජනපති මෙහෙවරක සත්දින මතකය.